ඔයා විශ්වාස කරනවද තමන්ගෙම යාළුවගේ බඩ ඇතුලේ මාස ගණනකට කෑම ස්ටෝ කරගෙන ඉන්න කුහුඹුවෙක් ඉන්නවා කිව්වොත්? මේ තමයි ඕස්ට්‍රේලියාවේ පැණි කුහුඹුවන්. දේශීය ආදිවාසී ජනතාව මේවට කියන්නේ ටජාලා කියලා. මේ කුහුඹුවන් ජීවත් වෙන්නේ අතිශය රස්න සහ වියලි මධ්‍යම කාන්තාරවල. එතන ජීවත් වෙන එක ලේසි දෙයක් නන් නෙමෙයි. කෑම නැති කාලා තියෙනවා, වතුර නැති කාලා තියෙනවා. මේ නිසා මේ කුහුඹුවන් නේචර් එකට ඇඩප්ට් වෙලා තියෙන්නේ හරි අමුතුම විදියකට. මේ කොලනි එකේ සමහර කුහුඹුවන් ජීවමාන ෆුඩ් ටැන්ක්ස් වෙනවා. ඔව් වැසි කාලෙදී කම්කරු කුහුඹුවන් මල් පැණි, ශාකයෝෂ, මිහිරි ද්‍රව්‍ය එකතු කරගෙන නෙස්ට් එකට අරගෙන එනවා. ඊට පස්සේ මේ විශේෂ කුහුඹුවන් පිරිසකට ඒ පැණි කවන්න පටන් ගන්නවා. කවන්න මේ කුහුඹුවන්ගේ බඩ ටිකෙන් ටික බැලුන් එකක් වගේ ලොකු වෙන්න පටන් ගන්නවා. අන්තිමට මිඩි ගෙඩියක් වගේ රන්වන් පාට පැණිවලින් පිරුණු ගෝලයක් බවට පත් වෙනවා. උන්ගේ බර සාමාන්‍ය කුහුඹුවෙක්ට වඩා 100 ගුණයක් විතර වැඩි වෙන්න පුළුවන්. හැබැයි එතනින් පස්සේ උන්ට ඇවිදින්න වෙන්නේ නැහැ. එතකොට උන් මොකද කරන්නේ? පොළවයට ගැඹුරු ලෙන්වල වහලෙන් එල්ලෙනවා. ඔව් මුළු ජීවිතේම එක තැනක එල්ලිලා හරියට ලිවිං හනි ස්ටෝරේජ් එකක් වගේ ඉන්නවා. මේ සැක්‍රිෆයිස් එක නිසා මුළු කොලනි එකම සර්වයිව් වෙනවා. ඊට පස්සේ කාන්තාරයට නියඟ එනවා. කෑම නැහැ, වතුර නැහැ. එතකොට අනෙක් කුහුඹුවන් මේ හැංගින් හනි ඈන්ස්ලා ළඟට එනවා. උන්ගේ ඇඟේ තියෙන පුංචි ස්පර්ශක වලින් මෘදු ලෙස සිග්නල් එකක් දෙනවා. එතකොට පැණි ගබඩා කරපු කුහුඹුවා තමන්ගේ බඩ ඇතුලේ තිබුණු මිහිරි දිහරය ආයෙත් පිටට දෙනවා. මේ විදියට මුළු කොලනි එකම මාස ගාණක් ජීවත් වෙනවා. හැබැයි මේ කතාව තවත් ඉන්ට්‍රෙස්ටිං වෙන්නේ මිනිස්සුත් මේ කුහුඹුවන් පස්සෙන් යන නිසා. ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ජනතාව පොළවයට මේ හනි ඈන්ස් හොයාගෙන උන්ගේ පැණි පිරුණු බඩ කොටස ආහාරයක් විදියට අරගෙන තියෙනවා. ඒකේ රස පිරිසිදු මී පැණි සහ පළතුරු යුෂ අතරේ ස්වීට් ටේස්ට් එකක් වගේ කියලාත් කියනවා. ඉතින් හිතන්නකෝ පොඩි කුඹුවෙක් කියලා ඔයා ඉග්නෝ කරන සතෙක් තමන්ගේ ශරීරයේම මුළු කොලනි එකකම සර්වයිවල් සිස්ටම් එකක් කරගෙන තියෙනවා කිව්වොත් ඔයාට chance එකක් ලැබුණොත් මේ පැණි කුඹුවෙක්ගේ පැණි පිරුණු බඩේ රස බලන්න ඔයා try කරනවද එහෙම නැද්ද? කමෙන්ට් එකක් දාගෙන යන්න.